ආයිබෝන් චන්ද්‍රරත්න වෙද මහත්තයා. අයිබෝන් මහත්තයා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන වෙද මහත්තයා මේ සමාජ ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තියෙනවා මේ ස්නායු සම්බන්ධව. ගොඩක් සමාජයේ ඉන්න කුඩා දරුවගේ පවා දැන් ඇස් පේන්නේ නැතුව කස් කණ්ණාඩි පාවිච්චි කරනවා. මෙන්න මේ වගේ මතක ශක්තිය ගොඩක් දුර්වල වෙලා තියෙනවා. අපි පාවිච්චි කරේ ඉස්සර සමාජයේ තිබ්බ 40 සැඳරිය කියලා. දැන් 40 සැඳරියට කලින් පොඩි ළමයින්ටත් ඇස්පීරියන්ස් දුර්වල තියෙනවා. මොකද්ද මේ මෙන්න මේ දේවල් වලට හේතු වෙලා තියෙන්නේ? ඕකට හේතුපාදකේ නම් මේකයි. කුඩා දරුවගේ පටත් දැන් ඇස්පෙනීම අඩු වෙන්න හේතුවක් තියෙනවා. දරුවා මව කුසට ආව වෙලෙටම අපි ගන්න ආහාර පද්ධතිය. ඊළඟ කතාව තමයි මේ ස්නායු පද්ධතිය දුර්වල වීමේ හේතුපාදක. ඒකට ඉස්සර ළමයි වාගේ පින්නට අවුවට පින්නට යන්න බෑ. ඒ කියොත් ලෙඩ වෙනවා ඉක්මනින්ම. එම නිසා දැන් ඔය ආහාර යම්කිසි ආකාරයකින් කෘත්‍රිම ආහාර වලට පෙළඹීම ස්නායු පද්ධතියට හානි වීමට ප්‍රධාන හේතු වැටීම්, තැලීම් සහ ඇක්සිඩන්ට් වීම සහ අනවශ්‍ය විදිහට බාලමහලු අය වුණත් අධික ලෙස මානසික ආතතියකට පත්වීම සහ කල්පනා කිරීම සහ කම්පියුටර් ඉදිරියේ වාඩි වෙලා මේක ඉස්කෝලේ වැඩක් කරත් අපි එහෙමයි කරන්නේ. එතකොට මේ ඇස්වල ඉන්ද්‍රියන් ඒකාකාරීව නැතුව ඒකාකාරීව අර යම් ආකාරයෙන් විද්‍යුත් දේවල් හරහා යනකොට මේ පොඩ්ඩක් මානසික ඉන්ද්‍රියන් දුර්වල වෙන්න බලනවා.